අයිබෝන් දුවේ පුතේ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔන්න අද සුපුරුදු පරිදි මම ඔයාලගේ ගෙදරට ආවා. සුජේ YouTube නාලිකාවේ ගණිත ගැටලු අරගෙන ගණිත ගැටලු 15ක් එක්ක අද දවසෙත් ඔයාලත් එක්ක පාඩම සාකච්ඡා කරන්න තමයි සූදානම් වෙන්නේ. හොඳයි. මීටර් 5ක් දිග ලණුවකින් සෙන්ටිමීටර් 75ක් වන කෑලි 4ක් කපාගත් පසු ඉතිරි කොපමණද? එහෙනම් සෙන්ටිමීටර් 75 කියන්නේ 75 ගුණ කරන්න 4න් සෙන්ටිමීටර් 300යි. එහෙනම් මුළු දිග සෙන්ටිමීටර් 500යි 500න් 300ක් අඩු කරන්න සෙන්ටිමීටර් 200යි සෙන්ටිමීටර් 200යි කියන්නේ මීටර් 2ක් ඉතිරි වෙලා තියෙනවා. හොඳයි සරල ගැටලුවකින් ඔන්න අපි ආරම්භ කෙරුවා. යම් දෙවනි ගැටලුව. මෙහි කුඩා සමචතුරස්‍රයක වටේ දිග සෙන්ටිමීටර් 4යි. විශාල සමචතුරස්‍රයේ වටේ දිග. මේ බලන්න මේකේ වටේ දිග 4යි නම් මේ කෑල්ලක් 1යි. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 7 දෙකෙන් ගුණ කරන්න කිසි ගැටලුවක් නැහැ. සෙන්ටිමීටර් 14යි මේකේ වටේ දිග. පටල ගන්න එපා. මේකේ දිග එහෙම නෙමෙයි 4. මේ එක කුඩා සමචතුරස්‍රයක්. කුඩා සමචතුරස්‍රයක වටේ දිග 4යි කියලා තමයි දීලා තියෙන්නේ. right. තුන්වෙනි ගැටලුව. මිතුරන් තිදෙනෙක් බසයට ගොඩ වී ටිකට් පත් 3ක් ඉල්ලාගෙන රුපියල් 50ක් කොන්දොස්තර මහත්තයාට දුන්නාම ඉතුරු ලෙස රුපියල් 5ක් ලැබුණා. රයිට් එහෙනම් 50න් 5ක් අඩු කරන්න 45යි. එක් ටිකට් පතක මිල 45 බෙදන්න 3න් රුපියල් 15යි. එහෙනම් එක් ටිකට් පතක මිල කීයද? රුපියල් 15යි කියලා අපිට ලබා ගන්න හැකියාව තියෙනවා කිසිම ගැටලුවක් නැතුව. රයිට් නිකම් 15 ආවට අපි එක බෙදලා උත්තරය අරගන්න ඕනේ රුපියල් 15යි. රයිට් හතරවෙනි ගැටලුව. රවුම් මේසයත් ළමයි පිරිසක් එකිනෙකාට මුහුණලා සිටිති. 9 වන ළමයාට ඉදිරියෙන් 3 වන ළමයා සිටී නම් අන්නේ මේකේ 9 වන ළමයාට ඉදිරියෙන් ඉන්නේ කීවෙන් ළමයාද? 3 වන ළමයා සිටී නම් පේලියේ සිටින ළමයි ගාන. එහෙනම් 9න් 3ක් ඒ ඉන්න මුහුණලා ඉන්න ළමයි දෙන්න අඩු කරන්න 9න් 3ක් අඩු කරන්න 6යි. ඒක දෙකෙන් ගුණ කරන්න පේලියේ ඉන්න ළමයි ගාන එනවා ළමයි 12යි. දැන් කලින් පේපර් එක මීට වඩා මේ වර්ගෙම වෙනස් ගානක් හැදුවා. ඒ වගේ තමයි මේක රවුම් මේසෙක ඉද්දි දීලා තියෙන අංක දෙක අඩු කරලා ඒන උත්තරේ දෙකෙන් ගුණ කරන්න. හොඳයි යම් පස්වෙනි ගැටලුව. වට්ටියක රතු මල් 18යි නිල් මල් 15යි කහ මල් 8යි. වරකට රතු මල් 2යි නිල් මල් 3යි කහ මල් 1යි එකවර ඉවතට ගන්නවා. එහෙනම් 18 බෙදන්න 2ෙන් 9යි 15 බෙදන්න 3ෙන් 5යි 8 බෙදන්න 1ෙන් 8යි. එසේ ඉවතට ගත්ත හැකි උපරිම වාර ගාන. උපරිම වාර ගාන කීයද? වාර ගාන 5යි. ඉතිරි වන මල් ගාන 11යි. වාර ගාන 5කින් මේ මල් ටිකෙන් උපරිම වාර ගන්න පුළුවන්. මේකේ තියෙන්නේ වරකට රතු මල් 2යි 3යි 4යි 5යි මල් 6ක් අයින් වෙනවා. ඒ වගේ ගන්න පුළුවන් ඔක්කොම වාර 5යි තියෙන්නේ. උපරිම ගන්න පුළුවන්. ඇයි අඩුම තියෙන එක තමයි එතන ගන්න තියෙන්නේ. 9ක් ගද්දි අනිත් මල් ඉවරයි. 8ක් ගද්දි අනිත් මල් ඉවරයි. 5ක් ගද්දි වාර උපරිම ගන්න පුළුවන්. වාර 5ක් ගද්දි අනිත් හැම මලකින්ම ඒ අදාළ වර්ග ගාන අපිට ගන්න හැකියාව තියෙනවා. හොඳයි යම් 6 වෙනි ගැටලුව. දින 31ක් ඇති මාසයක ඉරිදා සඳුදා අඟහරුවාදා දින 5 බැගින් තිබේ. එසේනම් එම මාසයේ 19. දින 31ක් තියෙන මාසයක ඉරිදා සඳුදා අඟහරුවාදා 5යි නම් අනිවාර්යෙන් පළවෙනිදා ඉරිදා වෙන්න ඕනේ. පළවෙනිදා ඉරිදා ඔන්න දින දාගෙන යනවා කිසි අමාරුවක් නැහැ. එහෙනම් එසේනම් 19 වෙනි දා කවද්ද දහනවා? කවද්ද පුතේ 19 වෙනිදා? බදාදා කියලා අපිට බදාදා නෙමෙයි බ්‍රහස්පතින්දා. 1 2 3 1 ඉරිදා 2 සඳුදා 3 අඟහරුවාදා. එහෙනම් 19 කියන දවසේ ඉන්නේ කවද්දටද? බ්‍රහස්පතින්දාට 19 කියන දවස අපිට ගන්න හැකියාව තියෙනවා. හොඳයි. යම් 7 වෙනි ගැටලුව. එක්තරා සත්ත්ව ගොවිපලක එක සතෙකුට බෝවන රෝගයක් වැළඳුනි. මෙහිදී එම රෝගී ලක්ෂණය වූයේ එක් සතෙකුගෙන් තවත් සත්තු 9 දෙනෙකුට මේ රෝගය බෝවීමයි. ඒ අනුව 3 වන අදියර වන විට රෝගී වූ මුළු සතුන් ගාන. නම් පළවෙනි පාර 1යි. එයා දුන්නා එක්වරක් 9 9යි. ඊළඟ කෙනා දුන්නා 9 ඊළඟ 9 දෙනා ගානට දුන්නා 9 වරක් 9 81යි. එහෙනම් 81යි 9යි 90යි 90යි 1යි 91යි. ඒ අනුව 3 වන අදියර වන විට රෝගී වෙච්ච මුළු සත්තු ගාන අහනවා. එහෙනම් පළවෙනි අදියර දෙවෙනි අදියර තුන්වෙනි අදියර ඔක්කොම එකතු කරන්න ඕනේ. එකතු වුණාම උත්තරේ 91යි කියලා ගන්න පුළුවන්. යම් 8 වෙනි ගැටලුව. එක්තරා මාසයක 15 23 සහ 28 යන දින බදාදා සහ බ්‍රහස්පතින්දා වේ. එසේනම් අනෙක් දිනය කුමන දවසද? එහෙනම් එක්තරා මාසයක 15 23 28 යන දින බදාදා සහ බ්‍රහස්පතින්දා. එහෙනම් ඔන්න බලන්න. ඔය නම් 15 ඕන දින ටික දාගෙන ගියා බලන්න. කිසි අමාරුවක් නැහැ. 15
බදාදා 15 බදාදා නම් 16 බ්‍රහස්පතින්දා. එහෙනම් ඊටු දින ටික දාගෙන ගිය හැකිනේ. එහෙම දාගෙන ගිහිල්ලා 28 එනකම් බලනවා. 28 එන්නේ අනිත් දිනේ කවද්දාද? අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා වෙනවා. 15 23 28 යන දින බදාදා සහ බ්‍රහස්පතින්දා වේ අනිත් දිනේ. එහෙනම් ඔහම දින ටික දාගෙන ගියපුවම සතිය දවස් 7ට 28 කියන දවස අඟහරුවාදා වෙලා එනවා. හොඳයි. යන් ඊළඟට 9 වෙනි එක. ජලය ලීටර් 400ක් තිබූ බැරලයක ගැස්සීමකින් නැති වූ පිපිරුමක් නිසා පැයට ලීටර් 80ක් වේගයෙන් ජලය පිටතට ගලා ගියේ. එහෙනම් 400 බෙදන්න 80ෙන් සම්පූර්ණයෙන් හිස් වෙන්න ගත වෙන කාලය එනවා 480ෙන් බෙදපුවම 5යි. පැය ගාන කීයද? පැය 5ක් කියලා එනවා. 400ක් තියෙන එක 80 80 80 ඉවත් වෙනවා. එච්චරයි. හොඳයි. යන් 10. අමරගේ වයස අවුරුදු 11යි. ඔහුගේ සහෝදරයාගේ වයස අවුරුදු 15යි. තව අවුරුදු 5කින් ඔවුන් දෙදෙනාගේ වයස පරතරය. තව අවුරුදු 5කින් මේ අවුරුදු 100ක් ගියත් පරතරය වෙනස් වෙන්නේ නැහැ. 15න් 11ක් අඩු කරන්න අවුරුදු 4යි. එක්කෙනෙකුට වයස වැඩි වෙද්දී අනිත් කෙනාටත් වැඩි වෙනවනේ. කවදාවත් ඒක නිසා පරතරය කියන එක වෙනස් වෙන්නේ නැහැ. හොඳයි. 11 වෙනි ගැටලුව. රතු පෑන් මෙන් 3 ගුණයක් නිල් පෑන්ද? ඔන්න රතු පෑන් 1යි, ඒ වගේ 3ක් නිල් පෑන්. රතු හා නිල් පෑන් වල එකතුවෙන් භාගයක් කළු පෑන් 3යි 1යි 4යි 4 භාගය 2යි. එහෙනම් මේ ටික එකතු කරන්න 3යි 1යි 4යි 2යි 6යි. මුළු පෑන් 120යි. 120 බෙදන්න 6න් කළු පෑන් තියෙන්නේ 20 කෑලි 2යි. 20 2ක් කළු පෑන් ගාන කීයද? 40යි කියලා උත්තරේ ගන්න පුළුවන්. හොඳයි. දැන් 12 වෙනි ගැටලුව. කවිනිට සහෝදරයන් 3 දෙනෙක් සිටිති. එහි එක් සහෝදරයෙකුට සහෝදරියන් 2 දෙනෙක් සිටිති. කවිනිට සහෝදරයන් 3යි. එහි එක් සහෝදරයෙකුට සහෝදරියන් 2යි. එහෙනම් මුළු පවුලටම ඉන්නේ සහෝදරියන් 2යි. එතකොට ඒකෙන් එක්කෙනෙක් කවිනි. ඒ අනුව තව කවිනිට අමතරව ගෑන් ළමෙක් ඒ පවුලේ ඉන්නවා. එහෙනම් කවිනිටත් ඉන්නවා සහෝදරියන් කීයද? කවිනිට ඉන්න සහෝදරියන් ගාන 1යි කියලා පිළිතුර ගන්න පුළුවන්. හොඳයි. යන්න 13. අඳුරු කර ඇති කොටසේ අගය 25 නම් මුළු රූපයේ අගය. මේ බලන්න මේක 25යි නම් මේකේ 25 කෑලි මේ 1යි 2යි 3යි 4යි. මේ කොටුව 100යි. ඒ වගේ මෙතන කෑලි 4ක් තියෙනවා. මේ එක කොටුවක 100 එව්ව 4ක් 400යි. එහෙනම් එක කෑල්ලක් 400 නම් ලොකු කොටු 4යි. 400 4ෙන් ගුණ කරන්න 400 එව්ව 4ක් කීයද? 1600යි කියලා පිළිතුර ගන්න පුළුවන්. එහෙනම් මුළු රූපේම අගය කීයද? 1600යි. හොඳයි. යන් 14. පැත්තක දිග සෙන්ටිමීටර් 12ක් වන විශාල ගණකයකින් පැත්තක දිග සෙන්ටිමීටර් 3ක් වන කුඩා ගණක කීයක් කපා ගත හැකිද අහනවා. පැත්තක දිග 12යි නම් දිග පළල උස සමානයි 12 ගුණ කිරීම 12 ගුණ කිරීම 12 1728යි. කුඩා ගණකේ පැත්තක දිග 3යි 3 ගුණ කිරීම 3 ගුණ කිරීම 3 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. 1728 බෙදන්න 27න් කුඩා ගණක කීයක් කපා ගන්න පුළුවන්ද? 64ක් කපා ගන්න හැකියාව තියෙනවා. කුඩා ගණක 64ක් අපූර්වට කපා ගන්න පුළුවන්. හොඳයි. යම් 15. සෙනෙස් ළඟ පාට 6කින් යුක්ත පැන්සල් 6ක් තියෙනවා. එහෙනම් එම පැන්සල් පාට 3 බැගින් තෝරා ගත හැකි එකිනෙකට වෙනස්. මෙන්න මේක බලා ගන්න. හොඳ ගානක් මේක විභාගෙට ආවා. පාට 6කින් යුත් පැන්සල් 6යිනේ. එහෙනම් තෝරගන්න ඕනේ පාට 3 බැගින්නේ. එම පැන්සල් පාට 3 බැගින් තෝරා ගත හැකි ආකාර. එහෙනම් ඉස්සරවම ඉර ගහලා ඉර උඩ ලියනවා. තියෙන්නේ 6යි. 6 ඉඳන් පියවර 3ක් අඩු කරගෙන එන්න ගුණ කරගෙන. 6 ගුණ කිරීම 5 ගුණ කිරීම 4. ඊට පස්සේ යට ඕනේ වර්ග 3ක්නේ. එහෙනම් 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1. ඕකේ වර්ග 4ක් වුණා නම් 4 ගුණ කිරීම 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1. එතකොට අරකෙත් 7 මේ අරකෙත් වෙනස් වෙනවා. 4 ගුණ කිරීම 3 වෙනවා උඩට. රයිට්. එහෙනම් 6 වරක් 5 30යි 30 ඒව 4ක් 120යි. යට 3 වරක් 2 6යි 6 වරක් 1 6යි 120 බෙදන්න 6න් උත්තරේ 20යි කියලා එනවා. මේ ගාන හොඳට බලා ගන්න. මේක මෑත කාලයේ විභාගෙට ආපු ගණන් වල රටාවක්. හරි. හොඳයි පුතේ. එහෙනම් ඔන්න අද දවසෙත් ඔයාලත් එක්ක මම ගැටලු 15ක් සාකච්ඡා කරුවා. මේවා විභාව්‍යතාමානක් තියෙනවා. මේ වගේ ගැටලුත් තියෙනවා. එතකොට ශිෂ්‍යත්ව විභාගෙට එන්නේ මේ වගේ ප්‍රශ්න අපේ sujaya.lk කියන වෙබ් අඩවියේ තියෙන ප්‍රශ්න පත්‍රය බාගත කරගෙන ඔයාලට හැකියාව තියෙනවා අපේ පාඩම් මාලාවත් එක්ක එකතු වෙන්න. හොඳයි දුවේ පුතේ. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි. අපේ YouTube නාලිකාවේ පාඩම් මාලාවත් එක්ක දිගටම රැඳෙන්න.